හයි කොහොමද ඔයාලට? ඔන්න මම අද දවසේදී කතා කරන්න යන්නේ අඩු වියදමකින් ගෙදරදීම අපිට කරන්න පුළුවන් මූණේ අඳුරු ගතිය නැති කරන්න මැජික් පැක් එකක් හදන විදිය කියලා දෙන්න. අමුද්‍රව්‍ය 3යි. ඔයාලට කිසිම වියදමක් යන්නේ නැති තරම්, ඒ කියන්නේ අඩුම වියදමකින් මේක මාසයකට ඒ සතියේ දවස් 3 ගානේ අඩුම මාසයක් කරන්න බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙනවා. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලාම එන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ළමයි අවශ්‍ය ද්‍රව්‍ය කියන්න කලින් ගොඩාක් පිම්පල් තියෙන ස්කින් එකක් නම් මේවා කරන්න යන්න එපා. ඒ වගේම ඔයාලට normal ස්කින් එකේ කියන්නේ සාමාන්‍යයෙන් ওই පිම්පල් දෙක තුනක් තියෙනවා නම් කමක් නැහැ. කරන්න දෙහි බිඳු දෙක තුනක් අනිවාර්යෙන්ම දාන්න අමතක කරන්න එපා. මෙන්න මේ ටික තමයි අවශ්‍ය ද්‍රව්‍ය. හාල් පිටි මේස හැඳි 2යි, නැවුම් කිරි හරි යෝගට් හරි මේස හැඳි 2ක් ගන්න, මී පැණි බිඳු කීපයක්. ඔයිල් ස්කින් එකක් නම් තියෙන, ඒ කියන්නේ පිම්පල් එන ස්කින් එකක් නම් තියෙන්නේ, අනිවාර්යෙන්ම දෙහි බිඳු දෙක තුනක් දාන්න. ඔයාලට සැකයි නම් පැච් ටෙස්ට් එකක් කරලම් බලලා ගන්න. ඒ කියන්නේ normal skin, dry skin ඕකේ. පිම්පල් එන ස්කින් එකක් නම් තියෙන්නේ, අනිවාර්යෙන් පැච් ටෙස්ට් එකක් කරලා ගන්න. ඉතින් අපි හාල් පිටි මේස හැඳි 2 භාජනයකට දාගන්නවා. ඒකටම නැවුම් කිරි හරි ඔයාලට යෝගට් මේස හැඳි 2ක් දාගන්නවා. ඒ දෙක හොඳට මික්ස් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ පැණි බින්දු ටික දාගන්නේ. ඊට පස්සේ ඒකත් දාලා හොඳට මික්ස් කරලා ඔයාලා මූණේ, ඒ කියන්නේ පිරිසිදු කරගත්ත මූණේ සහ බෙල්ලේ වතුර තියෙන්න බෑ. ඊට පස්සේ හොඳට ගානවා. මූණ ගාලා විනාඩි 20ක් විතර තියලා වොෂ් කරලා දාන්න. සාමාන්‍ය වතුරෙන් වොෂ් කරන්න. ඉතින් මේක දවස් 2-3 ෆ්‍රිජ් එකේ තියලා කරන්න එපා. ඔයාලා ඒ වෙලෙට කරලා ගන්න. මොකද එතකොට තමයි මේකේ හරිම ගුණය අපිට ගන්න පුළුවන්. කල් තියාගන්න එපා. ඒ වෙලෙට ගන්න. ඉතින් මේක ඔයාලා මාසයක් දෙකක් විතර කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලටම වෙනසක් තේරෙයි. ඔයාලගේ මූණේ අඳුරු ගතිය තියෙනවා නම් අන්න ඒ ගතිය නැති කරලා මූණේ පැල්ලම්, පිම්පල්ස් මාක් හරි මොනවා හරි තියෙනවා නම් අන්න ඒවත් ෆේඩ් වෙනවා. ඔයාලා මේක කරලා බලන්න. කරලා රිසල්ට් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කියන්න. ඉතින් ළමයි අනිවාර්යයෙන්ම මේ ට්‍රීට්මන්ට් එක කරලා බලන්න. ඔයාලට ලොකු වෙනසක් තියෙයි. එතකොට ඔයාලට ඔයාලා ගැනම කණ්ණාඩියෙන් බලන්න ආස හිතෙන විදිහට ස්කින් එක හදාගන්න. ස්වභාවික දේවල් වලින් කරන්න. මොකද මේ වගේ කිසිම අතුරු ප්‍රතිඵලයක් එන්නේ නැහැ. Tamanට ඒ කියන්නේ ස්වභාවික දේවල් වල කිසිම දෙයක් අපි නරක දෙයක් අපි පාවිච්චි කරලා නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වගේ රිසල්ට් තියෙනවා. ඉවසීමෙන් කරන්න. දවසක් දෙකක් කරලා ප්‍රතිඵල නැහැ කියලා අතහරින්න එපා. මොකද මේවා ස්වභාවික දේවල් නිසා කල් යනවා රිසල්ට් එකක් එන්න. එන රිසල්ට් එක කිසිම අතුරු ආබාධයක් නැතුව තමයි එන්නේ. ඒක නිසා ඉවසීමෙන් කරන්න මේ දේවල්. එහෙනම් ළමයි අදට මම වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම බයි.